ඉතින් යාළුවනේ මේ ඉන්නවල හැමෝම දන්න මිනි කැප්ෂන්. ඉතින් අද මම මිනි කැප්ෂන් වලින් පොඩි වෙනස්ම දෙයක් තමයි කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද්ද මේ වෙනස්ම දේ කියලා. ලොකුම YouTuber Mr. Beast. ඉතින් මහසෝනාගේ රිටිකල කැලේ. ඉතින් අපි සෙට් එක අද එළි වෙනකම් මේ කැලේ ඇතුලේ සර්වයිව් වෙන්න හදන්නේ. මේ තියෙන අద్భుත හොල්මන් කැලයක්. අපි අපේ ඊළඟ පැය 24ම මේ කැලේ ඇතුළට වෙලා ඉඳයි හදන්නේ. ඒ කියන්නේ අපිට රෑ වෙද්දි ගොඩක් භයානක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අපිට මේකට මුලින්ම ඕන නම් වෙන විදිහට පෑනා. ඊට පස්සේ තව මේ විදිහට පොළොවන වෙනවා. ඊළඟට තමයි බැලුම් විතර අපිට ඕන නම් හරියනවා. ඉතින් මම මුලින්ම කරපු දේ තමයි මේකට මුලින්ම මිනි කැප්ෂන් ගේ නම ලියාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට කූරු දෙකක් අරගෙන මෙතන හතරක් තියෙනවා. ඉතින් මම මේ විදිහට කොලේ දෙපැත්තෙන් ගම් උඩ එකයි යට එකයි ගම්වල වල ඒ කූර අලව ගත ගන්නට. මොකද හදිසියවත් මේක උඩ ගියොත් එහෙම අපිට කොලේ හෙල්ලෙන හින්දා දෙපැත්තටත් මම ඒක අලව ගත්තේ නෑ. ඊට පස්සේ මම මේ විදිහට කරේ බැලුම් පහ පුම්බගත් එක. ඔයාලට පේනවා ඉතින් මම බැලුම් පුම්බනවා. ඉතින් මම මේකට අපේ අම්මියනුත් උදව් ගත්තා. ඉතින් බැලුම් පුම්බ ගන්න. ඉතින් මම මේ විදිහට හරියටම පහ පුම්බ ගත්තා. ඊට පස්සේ මම කරේ මෙන්න මේ විදිහට කොලේ හිලක් විදගත් එක. කොලේ උඩම හිල් 3ක් විදගත්තා. ඊට පස්සේ බැලුන් දෙක නූලෙන් ගැට ගහලා මැද එක බැලුමක් මැදින් එලවුවා. දැන් ඉතින් ඔය පළවෙනි බැලුම මැද එල්ලන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ අනිත් ඒවත් ඒ ගානටම බලලා එලගත්තා යාළුවනේ. ඒ වගේම තමයි යාළුවනේ මට මේක හදලා ඉවරනාට පස්සේ වීඩියෝ එකක් ගන්න බැරුණා. ගත්තා මම මේ වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වෙලා. ඒකට සෝරි. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.